Honorable Rohit Abegunawardena, you have 18 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දවසේ අයවැය විවාදයේ දීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ මේ කතාව කරන්න ගන්න අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පත්මන් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට කරපු කතාවක කොටසක් දීවර ජනතාව වෙනුවෙන් කරපු කොටසක් මම දැන් මේ සභාවට ඉදිරිපත් කරනවා. මෙහෙමයි කිව්වේ ජනාධිපතිතුමා. මම එක දීවරයෙක්ගෙන් ඇහුවා. ඔබ වසරකට බහුදින යාත්‍රාවේ බහුදින යාත්‍රාව මුහුදේ කී දවසකට යනවද කියලා. ඔවුන් කිව්වා අවස්ථා 10ක යනවා. ඒ කියන්නේ මාස 10ක් මුහුදේ. මාස 2යි ගෙදර ඉන්නේ. බිරිඳ කිව්වා ඉතින් ඊතුරු දෙකත් මූදෙනව හිටියම ඉවරයිනේ කියලා. මේ ජනාධිපතිතුමාගේ කතාව. සාමාන්‍යයෙන් මූදුකින් කරන දේ තමයි කොට කැබල්ලක් හොයා යනවා මූදේ අපද්‍රව්‍ය වලට ආපු ඒ අපද්‍රව්‍ය වල දියසෙවල බැඳෙනවා. ඒව කන්න කුඩා මාළු වෙනවා. ඒ පොඩි මාළු කන්න විශාල මාළු වෙනවා. ඒ මාළු කන්න තව මාළු වෙනවා. ඒ කොට කැබල්ල සම්බන්ධ කරගෙන මාළු ජනපදයක් හැදෙනවා. දීවරයා මොකද කරන්නේ? ඉමක් කොනක් නැති මේ මහ මූදේ කොට කැබිලි හොයා ගිහින් මාළු අල්ලන්න උත්සාහ කරනවා. ලැජ්ජ වෙන්න ඕන පාලකයෝ අපේ මේ රටට. ලැජ්ජ වෙන්න ඕන පාලකයෝ මේ අපේ රටට. මේ ජනාධිපතිතුමා කියපු කතාව. අපි කියපුවා නෙවෙයි. ඉන්දියාවේ සෑම දීවර වරායකම පාන්දර 4 වෙනකොට තිරයක් දිස් වෙනවා. ඒකේ වැටෙනවා මාළු ගැවසෙන කලාපය කොහෙද? එහි මූදේ උෂ්ණත්වය කුමක්ද? රටවල තත්ත්වය කුමක්ද? හුලංගමන දිශාව කවරේද? කියලා දීවරයෝ ඒක බලාගෙන තමයි මූදු යන්නේ. ඒක බලාගෙන මූදු යන්නේ. එතකොට තව මූදේ මාළුයි නිස්ථානේ. අපි මොකද කරන්නේ බලයට ආවම? අපි බලයට ආවට පස්සේ මූදේ මාළු ඉන්න තැන අපි බලයට ආවට පස්සේ දීවරයාගේ දුරකථනයට SMS එකකින් එවනවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා මේක කිව්වේ පත්මන් ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයට ඉල්ල වෙලා මේ දීවර ජනතාවට දීප පොරොන්දුව. මොකද මේවා මතක් කරන්න වෙනවා. දීවර ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇත දීවර ජනතාව දීවර ඇමතුමා ඉන්න වෙලාවේ මේක මතක් කරන්න වෙනවා ගරු ඇමතුමනි. එතකොට දැන් මේක වෙනවද? දැන් මේ SMS පණිවිඩය යනවද? දීවරයාගේ ටෙලිෆෝන් වල SMS පණිවිඩය යනවද? හරි. යනවා නම් අන්න අපිට කියන්න මෙන්න මේ අහවල් දීවරයන්ට ගියා. අහවල් වරායේ බහුදින යාත්‍රාව තියෙන ඇයට මේ SMS පණිවිඩය ඇරියා. මාළු ඉන්න තැන කියනවා. මූදේ රළු භාවයේ කියනවා මේක කියනවාද කියලා කියන්නේ. යන්නේ නැහැ. මේ අමූලික බොරු. මේක මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි මේවා කියලා තමයි මිනිස්සු ඇන්දුවේ. දැන් අන්දන්න තියෙන ඇන්දුව. දැන් අපි හිතුවා ගෝවියා විතරයි ඇන්දුවේ කියලා. නෑ ගෝවියා විතරක් නෙවෙයිනේ. දැන් දීවරයවත් අන්දලානේ. දැන් දීවරයා ඇන්දා. මුළු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ දීවර ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් 90ක් ඡන්දෙ දුන්නේ මාලිමාවට. මේවා බලලා දුන්නා. මේවෙන් යුතුයකම ඉටු කරගන්න පුළුවන්. අපිට පහුගිය ආණ්ඩු කාලේ වෙච්ච නැති දේවල් කරගන්න. එනිසා දීවරයා, ගෝවියා, තම්කරුවා, රාජ්‍ය සේවකයා මේ ඔක්කොම දැන් ඇන්දිලා ඉවරයි. මම යෝජනා කරනවා ගරු අමතිතුමනි. ඔබතුමා මේ පාර්ලිමේන්තුව අපිත් එක්ක හිටියනේ කාලයක්. අපි එකට හිටියේ. මතකයිනේ. කරට අත දාගෙන ඇවිල්ලා 2004 ආණ්ඩුවක් ගහලා තමුන්නාන්සලා අපි එකට හිටියේ. ඒ කාලෙත් හිටියා. බෞද්ධ යාත්‍රා හිමියෝ ගැන මෙන්න මේ ටික බලන්න ඔබතුමා. දැන් මේ කියපු එක වෙන්නේ නැහනේ. මේක බොරුවක් වෙලා තියෙනවා නම් මෙන්න මේ ටික බලන්නකො ඔබතුමා. දැන් බෞද්ධ යාත්‍රා හිමියෝ ගරු අමතිතුමනි. ඩීසල් ලීටර් 6000 ගහන බෞද්ධ යාත්‍රා තියෙනවා. 6000යි 10000යි අතර ගහන්න ඕන. දීවර යාත්‍රාවකට බෞද්ධ යාත්‍රාවකට. එතකොට දීවර යාත්‍රාවක ලීටර් 6000ක් ගහනවා. ඩීසල් ලීටරයක් රුපියල් 277යි. රුපියල් 277යි ඩීසල් ලීටරය. එතකොට ඩීසල් ලීටරේ 200 මේකට යනවා රුපියල් 16,62,000ක් යනවා. මේකට යනවා මුළු වියදම. එතකොට කෑම වියදම යනවා ලක්ෂ 3ක්. අයිස් වලට යනවා අයිස් කියන්නේ අර ගහන අයිස් නෙවෙයි. අයිස් කැටවලට.
අයිස් කැටවලට යනවා ලක්ෂ දෙකක් අමතර වියදම් ලක්ෂයයි ලක්ෂ 22ක් 23ක් යනවා දීවර බහුදින යාත්‍රාවක් මූදුවවන්න. රස්සාවේ යවන්න ඒගොල්ලන්ගේ භාෂාවේ. රස්සාවේ යවන්න යනවා ලක්ෂ 22ක් 23ක් යනවා. මොකද කරන්න ඕන මුලින්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මුලින්ම කරන්න ඕන මේ ලක්ෂ 22ක තුන හම්බ කරන්න ඕන. මුලින්ම මාළු අල්ලන්නේ මේ වියදම. ඩීසල් වියදම, අයිස් කැට වියදම, කාම වියදම මෙන්න මේ වියදම පැත්තකින් අයින් කරන්න ඕන. ලක්ෂ 25ක් අයින් කරන්න ඕන. ලක්ෂ 25 අයින් කරලා තමයි ලාභයක් ගේන්න තියෙන්නේ. ඒක යන මිනිස්සුන්ට ඒ යාත්‍රාවේ ඔන්න 6 දෙනෙක් යයි උපරිම. ඒ 6 දෙනයි යාත්‍රාව අයිති. ඒකේ මුදලාලිටයි ඊට පස්සේ මේක කරන්න සිද්ධ වෙනවා. දැන් වැරදිලාවත් ගරු ඇමතුමනි. දැන් දැන් ඔබතුමාලා දෙනවයි කියපු අර මාළු ඉන්න තැන හොයා ගන්නවා කියපු SMS පණිවිඩෙත් එන්නේ නැති හින්දා දැන් යනවා ලක්ෂ 20ක් වියදම් කරගෙන 22ක් වියදම් කරන අය කියපු විදිහටම ජනාධිපතිතුමා අයාල යන්නේ කොට හොය යනවා කොට හොයන්නේ කොටේ හම්බුන්නේ නැහැ කියමුකෝ දැන් කොටේ හම්බුන්නේ නැතුණා මොකද කරන්නේ කොටේ හම්බුන්නේ නැතුණාම ආපහු එනවා මාළු නැතුව ලක්ෂ 22ක් ණයයි ලක්ෂ 25ක් ණයයි බහුදින යාත්‍රා හිමියා තෙල් පොල්ල කෑවොත් තුන් වතාවක් ලක්ෂ 75යි දීවර යාත්‍රාව එල්ල තියන්න ඕන වරයි එල්ල තියන්න මම ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමා දීවර ඇමතියට ඉල්ලන්න මොකක්ද ඉල්ලන්න තියෙන්නේ අර ඔබතුමාලම කිව්වනේ ඩීසල් ලීටරයකින් හිටපු ඇමතිවරයා කාංචන විජේසේකර 150ක් ගැහුවා කියලා දැන් අවුරුද්දකොත් ඉවරයිනේ දැන් ගහන්න බෑනේ දැන් මං යෝජනා කරනවා කරුණාකරලා ඒ අර කාංචන විජේසේකර ගහපු 150 දැන් නවත්තලා තියෙනවා 150 දෙන්න 150 දෙන්න අන්න එතකොට දීවරයට දානාධාරය හම්බෙලා තියෙනවා ඒක අවසානයේ මේ රටේ මාළු කන මිනිස්සුන්ටත් මේක ලැබේ මේ එක යෝජනාවක් තමුන්නාන්සේ එතකොට තව දැන් තමුන්නාන්සේ දැන් මේ දීවර යාත්‍රාවලට අඩු ගානේ මේ කැම වියදම අඩු කරගන්න වැඩපිළිවෙලක් හදන්න මේ පොළොවේ පළවෙන ඒවා නැතුව මේ එකපාරටම ඉරගෙනත් දෙනවා හඳගෙනත් දෙනවා එහෙම කියලා අවසානයේදී මේක නැති වුණාම දීවරයා කියන එක්කෙනාක සෙල්ලන්නේ හරි අමාරුයි වේර ගන්න. මූදත් එක්ක ඉඳලා ඇහෙනවත් අඩුයි. මල පනිනවා ඒගොල්ලන්ගේ. සද්දෙත් වැඩි. ඒ මල පයින් හින්දා. ඒ හින්දා මං යෝජනා කරනවා තමුන්නාන්සේට මෙන්න මේ වියදම් ටික අඩු කරන්න. ගරු ඇමතිතුමා තව තියෙන වියදම් අඩු කරන්න ඒවා. දැන් බලන්න දීවර හම්පන්න 100%කින් වැඩි වෙලා. බිලි කට්ට වැඩි වෙලා. දල වැඩි වෙලා. ලෝන් එක වැඩි වෙලා. මේ හැම දෙයක්ම වැඩි වෙලා. ඒක තමුන්නාන්සේක වරදක් නෙවෙයි. හැබැයි තමුන්නාන්සේට කරන්න යමක් තියෙනවා. ගරු ඇමතිතුමනි. VMS යන්ත්‍රය අපේ කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දීවර ඇමතිවරයාට පටන් අරගෙන VMS යන්ත්‍රය දුන්නේ නොමිලේ. නොමිලේ දුන්නේ. එදා නොමිලේ දීපු VMS යන්ත්‍රය අද කීයද? රුපියල් ලක්ෂ 10යි. රුපියල් ලක්ෂ 10ක් වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා. දැන් රුපියල් ලක්ෂ 10ක් අරගෙන මේ ඉන්නවා මෙතන මේ උතුරේ නගරහිර දීවර ජනතාව වෙනුවෙන් ඉන්න മന്ത്രിවරු ඉන්නවා. මේ දීවර ජනතාව වෙනුවෙන්. උතරේ ජනතාව වෙනුවෙන් එමුනේ එයාට ලක්ෂ 10ක් කොහමද VMS යන්ත්‍රකට වියදම් කරන්නේ? වියදම් කරන්න අමාරු. මේ නොමිලේ දීපුවා. හැබැයි ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ ගරු අපේ ඇමතිතුමනි? මොකද අනිත් පැත්තෙන් වෙන්නේ? අයිකොම් රේඩියෝ යන්ත්‍රය. රේඩියෝ යන්ත්‍රයක් තිබුණේ ලක්ෂ 2කට. දැන් ලක්ෂ 7මාරයි. ලක්ෂ 7මාරයි. මං ඇමතුමාට යෝජනා කරනවා ඇමතුමා ඇයි මේක ආනයනය කරන්න මේ එක මහත්තයෙකුට විතරක් දෙන්නේ? ඇයි මහත්තරු දෙන්නෙකුට දෙන්නේ? ගරු ඇමතුමනි මේක දෙන්න දීවරයට. දීවරයෝ කියලා කියන්නේ මේ හැමදාම වැල්ලේ ඉඳගෙනම ඉන්න ඕන මිනිස්සු නෙවෙයි. ඒ දීවරයා මේ රටට මහා ආදායම් සපයන මේ රටේ මිනිස්සුන්ට බතට මාළු කෑල්ලක් දෙන මිනිස්සයා. හොඳ උගත් බුද්ධිමත්. ඒ දරුවා හොඳට ඉගෙන ගන්නවා. ඒ දරුවන්ට පුළුවන් මේ කියන යන්ත්‍ර ටික ආනයනය කරන වැඩපිළිවෙල හදන්න. ඒ නිසා වැඩපිළිවෙල හදන්න පුළුවන් නම් කරුණා කරලා ඒක ආනයනය කරන්න දෙන්න දීවරයට. ඇයි මේ මහත්යකට දෙන්නේ? ඇයි මුදලාලි කෙනෙකුට දෙන්නේ? තමුන්නාසලාවේ ඒක දෙන්න නෙමෙයිනේ. අපේ කාලේ කිව්වනේ අපි නාහිත මුතුරන්ට තමයි කොන්ත්‍රාත්තු දුන්නේ, අරක දුන්නේ, මේක දුන්නේ කියලා. තමුන්නාසලා ආවේ ඒ බලයට. තමුන්නාසලා ජනතාව විශ්වාස කර ඡන්දය දුන්නා. කරුණාකර දීවරයාගේ ආම්පන්නය මේ රටට ආනයනය කරගන්න අවසරය දෙන්න. එතකොට අඩු ගානේ අර ගිහිල්ලා
අර මාළු ඉන්න තැන හොයාගන්න දීපු ටැබ්ලට් එක හොයාගන්න නැතුණත් අඩු ගානේ මේක හරි දෙයිනේ. ඒක ජෙට් එක නැතුණත් ඒක හරි දෙන්න කියලා මම තමුන්නාන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ගරු ඇමතුනේ මං අද උදේ බේරුවල දීවර වරායි. මම බැලුවා බේරුවල දීවර වරායි කෙලවල්ලු 1100යි. වැල්ලෙන් දෙන්නේ. කෙලවල්ලු 1100යි වැල්ලෙන්. බලය 900යි. එතකොට ලින්න 550යි බෝල්ලු 450යි. මේවා තමයි වැඩිපුර මේ රටේ ජනතාව කන්නේ මාළු. අපේ කූඩුව ඇතුලේ ඉන්න දීවර අමාත්‍යාංශ නිලධාරීත් වැඩිපුර කන මාළු මම මේ කිව්වේ. මේ ගණන් මිනු. මේ වැල්ලෙන්. මේ මතක තියාගන්න මේ වැල්ලෙන් අමතුමා. වැල්ලෙන් ගන්න ගාන දෙන්නේ නැහනේ. කෙලවල්ලු 1100 දෙන්නේ නැහනේ. අයලා විකුණන්නේ නැහනේ. මාළු විකුණන මිනිස්සයා වෙලෙන්ද අරන් ඇවිල්ලා ඕක විකුණන 1500 1600යි. 500ක් කපන්නේ 800යි. හරිනේ ඇත්ත. බොරු නෙවෙයිනේ. එතකොට දැන් මාළු ගාන ඇහුවම මොකද වෙන්නේ? දැන් ගිය කණේ ගෙදර ඉන්න සෝමාවතියක් අහනවා මාළු හොඳ අපේ මාළු වෙලෙන්ද නවත්තලා කෙලවල්ලු කීය? 500 800යි. සෝමක්කගේ ඇඟේ මාළු නටනවා. ඇහුවට පස්සේ. අයි සෝමක්කට මොකද ඉතින් මාළු වල ගානම ඇඟේ මාළු නටනවා දෙයි හාමුදුරු. 500ක් අරගන්න මේ. ගන්න බෑ තත්ත්වය. මේකයි ඇත්ත තත්ත්වය. මේක මොකද වෙන්නේ? ඇයි එච්චර ගානට යන්නේ? ගරු ඇමතිතුමනි එච්චර මිල යන්නේ අර මම කියපු පළමුවෙන්ම ඔවුන්ගේ වියදම මේ ලක්ෂ 25 තිය ඔවුන් හොයන්න ඕනේ. අන්න ඒක හොයාගන්න බැරි වුණ මාළු මිල ඒගොල්ලෝ වැඩි කරනවා. ඒකට අපිට කියන්න දෙයක් නැහැ. ඒ නිසා තමුන්නාන්සේ දීවර ඇමතිවරයා හැටියට උතුරෙන් බී වෙච්ච දීවර ඇමතිවරයා හැටියට තමුන්නාන්සේ උතුරෙන් බී වෙච්ච දීවර ඇමතිවරයා හැටියට මේ ජනතාව ගැන හිතන්න කියලා මම තමුන්නාන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි තමුන්නාන්සේට මතක් කරන්න ඕන මේ දීවර රස්සාව කියලා කියන්නේ ගතානුගතික මේ පරම්පරාවලින් එන මේ දීවර ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ඉතාමත්ම මේ රට වෙනුවෙන් ලොකු කැපවීමක් කරන ජන කොට්ටාසයක් මේ දීවර ජනතාව. ඒ ක්ෂේත්‍රයේ. එතකොට අපේ පාරම්පරික දේවල් මේ මාදැල ගරු නියෝජ්‍ය කතා කරනවා මම වැල්ලායිට ඉපදිච්ච මිනිහෙක්. මගේ තාත්තලත් මාදැලක් කිමි මිනිස්සෙක්. අපි දන්නවා මේ රස්සාව ගැන. එතකොට මේ මාදැල් රස්සාව තමයි ලංකාවේ අපි මාළු ඇස්වන්න ගන්නකොට ඉතාම ගුණාත්මකම මාළු ටික එන්නේ මාදැලෙන්. පණ පිටින් මාළු. ඒක අපේ දීවර ඇමතුමා දන්නවනේ හොඳට. ඔතුමා දන්නවා. පණ පිටින් මාළු ටික අල්ලගන්න. මේ ඊයේ පෙරදා දැක්කන යන බේරුවල සාවාලයෝ මඩි 6ක් විතර හවුණා. සාවාලයෝ. එතකොට පරව් මේ අමතනම නැගෙනහිර උතුරේ බස්නාහිර මේ ලංකාවේ මූදේ වටේම මාස කීයක්ද මේ මාදල් රස්සාව කරන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාත් මේවා දැනගන්න ඕනේ. ඔබතුමාත් හොඳ මාළු කන මිනිස්සෙක්. ඔබතුමා හොඳ කන බොන මිනිස්සෙන්නේ. එතකොට මාළු කෑල්ලක් කනකොට කන්නන ගුණාත්මක භාවයේ තියෙනවා. එතකොට මේ මාදල් රස්සාව කරන්නේ මාස 4යි 5යි. මේ කියන්නේ දේශගුණයත් එක කරන්න බෑ. මුළු මාස 12ම කරන්න බෑ. ඒ කෙනුත් මාස ඕන්නම් 4ක් 3මාරක් කරයි. එතකොට දැන් ඉස්සර මාදලක් අදිනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක ඇලයකට අපි කියන්නේ ඇල 2යි කියලා. කඹ 2 දාන එක ඇලයකට ඉන්නවත් 200ක් විතර මාදලේ එල්ලිලා අදිනවා. හයි එක අදිනවා. දැන් ඒ මිනිස්සු ඉන්නවද? දැන් නෑනේ ගරු ඇමතුමනේ. දැන් මාළු දැල්ලා දින්න මිනිස්සු නෑ. මිනිස්සු වෙන රස්සාවල් වලන් ගිහිල්ලා ඉන්නේ අර පරම්පරාගත ගතානුගතික මිනිස්සු ටික විතර දැලේ එල්ලිලා ඉන්නවා. ඒත් අද ගන්න බෑ. අයි කසිප්පු ගාලා බීඩියක් ගාලා ගංජා පොඩ්ඩක් ගාලා ඔය දැලේ එල්ලි ඉන්නවා. ඒ ටික විතරයි. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ දීවරයා කල්පනා කරා මේ මාදල් හිමියෝ මේකට ක්‍රමවේදයක් විංචක භාවිතා කරා. පෞගිය කාලේ මේ විංචකට අවසර පත්‍ර දීපුවා තියෙනවා. කවුරුන් නෑ කියනවා නම් කියන්න. මේ විංචක භාවිතා කරනවා. එහෙනම් දෙයියනේ. දැන් ගොයමක් ගත්තට පස්සේ ගොය අපි ගත්තම මේ අපි වීගෝ විතරනේ ඉස්සර හරක බාන දාලා හරක් දාලා මේක මැඩෙව්වේ. දැන් එතකොට තාමත් හරක දාලා මැඩවලා ගම්මල තියෙයි. හැබැයි දැන් ට්‍රැක්ටර්ස් දාලා නවීන තාක්ෂණය. දැන් මේකට කරන්නේ ට්‍රැක්ටරේ තියලා වින්ච් එකෙන් මේ දල හිමීට අද්ද ගන්නවා සේවකයෝ ඉන්න පොඩි දෙනාව එකතු කරා. ඒක වැරදියක් කරනවා වහම එක නවත්තන්න. ඒ වින්ච් එක දාලා ට්‍රැක්ටර් වලින් අරගෙන අනුන්ගේ ඉඩම් වලට පැනලා වින්ච් එකෙන් ලෝන් එක ලොකුවට ආදිනවා නම් ඒව නවත්තන්න. ඒකට තමයි අමාත්‍යාංශ දීන්නේ. ඒවට තමයි දීවර සංස්ථා මේ ඔක්කොම තියෙන්නේ. නීති ගේන්නේ ඒවට නීති කරන්න. හැබැයි මේ රටේ දීවර දැන් අමතුමත් එක්ක සාකච්ඡා කරා. එමුසු උද්ඝෝෂණයකුත් කරා ඇවිල්ලා. එතකොට මේකෙන් පවුල් කීයක්ද? මාදල් දිනන 1000ක් විතර. මේකේ පවුල් දහස් ගණනක් පවුල් ඉන්නවා.
එතකොට මේ මිනිස්සුන්ගේ බඩට ගැහුවොත් මේ මිනිස්සු බඩට ගැහුවොත් ඒක හරියයිද? හරියන්නේ නැහැ. ඒ නිසා මේකට මේ ගැන අවධානය යොමු කරන්න. වැරද්ද වෙනවා නිවැරදි කරගන්න. මිනිස් ශ්‍රම බලකාය නැහැ. ශ්‍රම බලකාය නැත්තම් මේ මිනිස්සුන්ට යම් යම් වෙලාවලදී සමහර හොඳ නිලධාරීන් ඉන්නවා අපි අගය කරනවා. ප්‍රායෝගික නිලධාරීන් අගය කරනවා. හැබැයි සමහරු ඉන්න පොතේ විතරයි. ඒගොල්ලෝ පොතේ විතරයි පොත ගැන හිත එයා දැකලත් නෑ. සමහර නිලධාරීන් ඉන්නවා. ඒ මම කියන්නේ මේකට විරුද්ධ වෙන සමහර නිලධාරීන් ඉන්නවා. මූදේ වතුර ලුණු රා කියලාවත් දන්නේ නෑ. හැබැයි මාදරට ඩෝන් ගාලා විරුද්ධ වෙනවා. එතකොට අර මිනිහා කන්නේ මොනවද? බට්ටිය කන්න සල්ලි තියනවද? නෑ. ඒ නිසා මේ රස්සාව අපි ආරක්ෂා කරගන්න ඕන. මේ මහදල් රස්සාව අපි ආරක්ෂා කරගන්න ඕන. විශේෂයෙන්ම මම අමතුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේකේ වැරදි කරන තැන් ටික තියෙනවා නම් ඒකට ඒක ඉවත් කරන්න. මාදල් රස්සාව නම් මේ රටේ මිනිස්සුන්ගෙන් තුරන් කරන්න එපා. තුරන් කරන්න එපා. ඔතුමා අහුම්කම් දෙන ඇමතිවරේ. ඒකට ගරු කරනවා. එහෙම ඉන්නවනේ. එහෙම ඉන්නවා. අහුම්කම් දෙන ඇමතිවරු ඉන්නවා. ඒකට අපි ඒකට ගරු කරනවා. ඒ නිසා සතුටුත් වෙනවා උන්වහන්සේ අපිත් එක්ක ඉඳපු කෙනෙක්ට ඇමතිවරයෙක් වීම ගැන. නිසා කරුණා කළා මාදල් රස්සාව කරන මිනිස්සුන්ට අත තියන්න එපා. වැරද්දක් කරනවා වැරද්ද නිවැරදි කළා නැවත ඒ තත්ත්වයට ගන්න කියලා මම තමුන්නාන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ගරු මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක්. හොඳයි නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා මාළු කණේ ඉඳ මට මන්දන තව විනාඩියක් විතර දෙනවා. මේක මාළු ප්‍රශ්නයක්නේ. හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේවා කියන්නේ ඇයි අපි? දැන් උන්වහන්සේලා මේවා කිව්වම හරි කේන්ති යනවා. ඔබතුමා නෙවෙයි. තමාරයට කේන්ති යනවා. ඉතින් කේන්ති කියලා හරියනවා. මොකද විපක්ෂයේ කාර්යභාරය? විපක්ෂයේ කාර්යභාරය තමයි ඒ වැය ශීර්ෂයේ දවසේදී ඒ රටේ ඒ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඒකේ තියෙන හොඳ නම් හොඳ දෙයට හොඳයි කියනවා. අපි මේ දැන් අවුරුද්දයි මාස දෙක තුනක් වුණා අපි හැමදාම තමුන්නාසලා විවේචනය කරේ නැහැ. ඇයි නැත්තේ? ඔවුන් තමුන්නාසලා ගමනක් යන්න දුන්නා. හැබැයි ගමන ඇදනම් තමුන්නාසලා ෆේල් නම් ආණ්ඩුව ෆේල් නම් අපි ෆේල් කියලා කියනවා. ආණ්ඩුවට යන්න බැයි නම් අපිට පේනවා මේක යන්න බෑ කියලා. එක්ක තමුන්නාසලා වැරද හදාගනි නැත්තම් තමුන්නාසලා ඒ වැරද්දම ගිහිල්ලා අපිට කෙලවුණා වගේ කෙලව ගනි. දෙකෙන් ওই දෙකනේ වෙන්නේ. මොකද අපි කෙලවගත්තු ඉඳන් අපිට හොඳට දැනෙනවා. අපි කෙලවගත්තු අය. අපි හොඳට කෙලවගත්තු අය. ඒ හින්දා අපිට දැනෙනවා. ඒ නිසා මම මතක් කරන්න ඕන මහින්ද රාජපක්ෂ මේ රටේ දීවර ඇමතිවරයා හැටියට. දීවර ඇමතිවරයා හැටියට යුග පුරුෂයෙක් හැටියට මේ රටේ දීවර ක්ෂේත්‍රයට යමක් කෙරුවා නම් දීවර ජනතාව වෙනුවෙන් යමක් කෙරුවා නම් ඒ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. දීවර ඇමතිවරයා හැටියට විතරක් නෙවෙයි ජනාධිපතියට දෙවරක් මේ රටේ දීවර ක්ෂේත්‍රයේ දීවර ගම්මාන හැදුවා. දීවර ගම්මාන හැදුවා නියෝජ්‍ය කතානායකතුමා. මේ පාර්ලිමේන්තුවේ කෙනෙක් ඇහුවා දවසක් ඇයි මේ දීවර ගම්මාන හදන්නේ දීවරෝන් නැති ප්‍රදේශවල කියලා. මොකද මහින්ද මහත්තයා දීපු උත්තරේ? මහින්ද මහත්තයා කිව්වා මාළු කන හැම එකෙක්ම දීවරයෙක් කිව්වා. මාළු කන හැම එකෙක්ම දීවරයෙක් කියලා මහින්ද මහත්තයා කිව්වා. එහෙමයි දීවර ගම්මාන හැදුවේ. මිනිස්සුන්ට යමක් කරන්න. එනිසා අපි මේ ආණ්ඩුවයට කියනවා කොහොම පැහැදිලිව තමුන්නාන්සලා අපි පරණත මිනිස්සුන්ට මේ අවවාද දෙන්න ඒවා ඉගෙන ගන්න. දැන් සාමාන්‍යයෙන් මම දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍යයෙන් තමුන්නාන්සලාගේ දැන් අපි දැක්ක ආණ්ඩුව හොඳට කරගෙන යනවා. සමහර වෙලාවට ප්‍රශ්නත් එනවා. දැන් සාමාන්‍යයෙන් කාඩ් පැක් එකක් ගත්තම අර ගම්මල කියන්නේ බූරු ගහනවා කියලා කාඩ් පැක් එකක් ගත්තම කාඩ් පැක් එකේ ජෝකර්ලා දෙන්නයි ඉන්නේ. ජෝකර්ලා දෙකයි ඉන්නේ. සාමාන්‍ය දන්නවා ගත්තු ගාම දෙකයි කියලා. දැන් සමහරලාවට ආණ්ඩුවේ හොඳට ගියත් සමහරලාට ජෝකර්ලා වැඩි දැන්. දවස ගානේ මොකක් හරි එකක් දෙනවා. ගරු ඇමතුමනි. දවස් සමුනාන්ස නෙවෙයි. දවස ගානේ මොකක් හරි එකක් දෙනවා. ජෝකර් වැඩක් කරනවා කල්ලි වල ඉතින් හිනස් වෙනවා. අපිත් එක hina වෙන්නවා. ජෝකර් වැඩ කරන්නේ නෙවෙයිනේ ආණ්ඩුවක් ගත්තේ. Honorable member your time is up. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ දීවර ක්ෂේත්‍රයේ වෙනුවෙන් අපි කියපු කාරණා මම දැනගත්තා මම දැක්කා අමතුමා සටහන් කරගන්නවා. ඒ සටහන් කරගත්තු විදියට මොන විදියෙන් හරි තමුන්නාන්සේ මේ දීවර ජනතාව වෙනුවෙන් දුම්පොරොන්දු. අපි ඉල්ලන්නේ අලුතෙන් දේවල්. අපිට කරන්න බැහැයි කියලා. අපේ ආණ්ඩුවට කරන්න බෑ ඔබට කරන්න පුළුවන් කියලා බාරගත්තු වගකීම් ටික ඉටු කරන්න ජනාධිපතිතුමා කරපු කතාව මං කිව්වා ඒකේ කොටසත් ඉටු කරන්න කියලා මම දීවර ඇමතුමාගෙන් ඉල්ලනවා. බොහොමත් ස්තුතියි.